සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් මම ආදරයෙන් පිළිගන්නවා The Voice Book YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ ඔයා ගැන. ඔයාට ආදරය කරන්න මුලින්ම දැනගන්න ඕනේ. ඇයි මම එහෙම කියන්නේ? අපේ ජීවිතයේදී අපි කොච්චර අය වෙනුවෙන් අපේ ජීවිතේ වෙන් කරනවද? අපේ ගෙදර අය වෙනුවෙන්, අපි ආදරය කරන අය වෙනුවෙන්. ඒත් ඔයා ගැන හිතනවද? නෑ නේද? ඒ වෙනුවෙන් ඔයාට හිතන වෙලාවක් තියෙනවද? මන් දන්නවා. ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක් වෙන්න ඇති. සමහර විට අධ්‍යාපනය අතින්, සමහර විට ඔයාගේ රැකියාව අතින්, සමහර විට ඔයාගේ බිස්නස් එක අතින් මොනියම් හෝ දෙයකින් ඔයා කාර්යබහුල කෙනෙක් වෙන්න ඇති. හැබැයි අමතක කරන්න එපා මේ ලෝකෙට ඔයා කියලා ඉන්නේ එක්කෙනෙක් විතරයි. ඒ කියන්නේ මේ ලෝකෙට ඔයා ආවේනික කෙනෙක්. අපි වටේ ඉන්න හැමෝටම ආදරය කරන්න ඕනි. හැබැයි දවසෙන් පොඩි වෙලාවක් හරි ඔයා ඔයාටත් වෙන් කරගන්න. ලොකු දේවල් තමන් වෙනුවෙන් කරන්න ඕනේ නැහැ. ඔයා කැමති සින්දුවක් අහන්න, කැමති නම් කතාවක් කියවන්න. ඔය වගේ පොඩි දෙයක් වුණත් ඕඩ් කරන්න පුළුවන්. ගෑනු ළමෙක් නම් ෆේෂියල් එකක් කරන්න, ලස්සනට ඉන්න. පිරිමි ළමෙක් වුණත් ඔයාව ලස්සනට තියාගන්න. මේ ලස්සනට ඉන්න එක ගැන කතා කරද්දී අමතක කරන්න බැරි එක දෙයක් තමයි අපේ බාහිර පෙනුම විතරක් නෙමෙයි අපේ අභ්‍යන්තරයත් අපි ලස්සනටම තියාගන්න ඕනේ. මොකද අපේ අභ්‍යන්තරයේ තියෙන දේවල් තමයි අපේ බාහිරින් නිරූපණය වෙන්නේ කියලා ඔයාලා අහලා තියෙනවා. ඉතින් ඔයා අනිත් අය ගැනත් හිතනවා වගේම ඔයා ගැන ටිකක් හිතන්න. දවසින් පොඩි වෙලාවක් හරි ඔයා දවසේ කරපු දේවල් ගැන මෙමරයිස් කරන්න. ඔයා දවස් සතුටින් හිටපු වෙලාවල් ගැන සතුටින් මතක් කරන්න. දන්නවා. ওই දේවල් මතක් කරද්දී ඔයාට ඉබේටම වගේ ඔයාට තියෙන ප්‍රශ්නත් මතක් වේවි. නැහැ. ඒව නෙමෙයි. ඔයාව සතුටින් තියන්න නම් ඔයා ආස දේවල් තමයි ඔයා මතක් කරගන්න ඕනේ. ප්‍රශ්න කියන දේවල් හැම මනුස්සයෙකුටම තියෙනවා. මේ ලෝකේ ප්‍රශ්න නැති කෙනෙක් නැහැනේ. ඒ නිසා හිත හයිය කරගෙන ඉස්සෙල්ලම තමන්ව සතුටින් තියන්න. එතකොට බලන්න හැම ප්‍රශ්නයක්ම ලස්සනට විසඳලා යන හැටි. කරලා බලන්නකෝ. ඉතින් මේ තමයි මගේ channel එකෙන් මම අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට මේ වගේ කතා කරන්න කැමති topics තියෙනවා නම්, මාතෘකා තියෙනවා නම් ඒවත් comment section එකේ comment එකක් තියන්න. මම ඊළඟ වීඩියෝස් වල ඒ topics අරගෙන එන්නම්. ජීවිතය කියලා කියන්නේ හරිම ලස්සන දෙයක්. ඒ වගේම අපිට ලැබෙන පොඩි සංචාරයක් වගේ දෙයක්. ඉතින් මේ සංචාරය ඇතුලේ අපි දකින්න ඕනේ ලස්සන දේවල්. අපි දකින්න ඕනේ අපේ හිත සතුටු කරන දේවල්. අපි විඳින්න ඕනේ අපේ හිත සතුටු කරන විඳීමක්. ජීවිතය කියලා කියන්නේ ප්‍රශ්න බාධක ගොඩක් මැද්ද යන ගමනක් කියලා කවුරු හරි කිව්වොත් ඒක එක එක්කෙනාට සාපේක්ෂයි. හැබැයි ඔයාටත් ඒ විදිහට තමන්ගේ ජීවිතයේ බාධක ප්‍රශ්න කම්කටොළු තියෙනවා නම් ඒව නැති කරගන්නත් පුළුවන් ඔයාටම තමයි. ඉතින් ඔයාට හයියක් වෙන්න. මුලින් ඔයාට ආදරය කරන්න. ඉස්සෙල්ලම ඔයාගේ හිත හරියට හදාගන්න. හිත පිරිසිදුයි නම් කවදාවත් වරදින්නේ නැහැ. self love කියන දේ මුලින්ම පටන් ගන්න නම් හිත පිරිසිදු කරගෙන ඊට පස්සේ ඔයාගේ බාහිර පෙනුමට එන්න. ඔයා කැමති දේවල් කරන්න. සෝලෝ ඩේට් එකක් යන්න. තනියම සින්දුවක් කියන්න. හිතන විදිහට දවසක් හරි ගත කරලා බලන්න. දැනෙන සතුට, දැනෙන නිදහස ඔයාට මේ ලෝකේ බාහිර දේවල් කරදරයක් වගේ නම් ඒ හැමදේම පැය 24කට හරි අමතක කරන්න. ජීවිතේ විඳලා බලන්න. තනියම ඉඳලා බලන්න කොච්චර නිදහසක් දැනෙනවද කියලා. මේ ලෝකෙන් ටිකකට අයින් වෙලා ඔයාගේ දුරකථනය, ඔයාට මේ පණිවිඩ එන හැම දෙයක්ම අයින් කරලා නිහඬ වෙලා බලන්න. මේ ලෝකේ කොච්චරනම් ලස්සනද, කොච්චරනම් විඳින්න පුළුවන් දේවල් තියෙනවද කියලා. ඔයාට මේ දෙයින් තව දෙයක් මැනගන්න පුළුවන්. ඒ තමයි මේ නිහඬ වීම අතරතුරේදී ඇත්තටම කාටද ඔයාව මතක් වෙන්නේ, කාටද ඔයාව ඕනි කියන දේ ඔයාටම බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ කියනවට පැය 24කට එහෙම නැත්නම් පැය 2කට හරි නිහඬ වෙලා බලන්න. ඒ නිහඬ වීම මැද්දේ ඔයාට අවස්ථාවක් දෙන්න. ඔයා කැමති දේවල් කරන්න. ඒ කියන්නේ වැරදි දේවල් නෙමෙයි. ලස්සනට තමන්ව විඳින්න පුළුවන් දේවල්. මතක තියාගන්න ජීවිතය කියලා කියන්නේ විඳින තැනක් මිසක් විඳවන තැනක් නෙමෙයි. ඒ දේ
විඳවන තැනක් කරගන්නෙත් ඔයාමයි, විඳින තැනක් කරගන්නෙත් ඔයාමයි. තීරණය ඔයාගේ අතේ.